තමන්ට පන්සිල් පද පහ රැක ගන්න බැයි නම් තමන්ගේ හිතට නොයෙක් අකුසල් එනවා නම් වැරදි එනවා නම් බුදුරජාණන් වහන්සේට ගරු කරන්න. හැමදාම තරහ යන කෙනා වැඩි තරහ යන ගතිය වැඩි නම් එක මලක් හරි බුදුරජාණන් වහන්සේ ළඟ තියලා වඳින්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කවදාවත් තරහ ගත්තේ නෑ ඒකාන්තයෙන් සත්‍යයි 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 මට මගේ තරහ නැති කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කරලා බලන්න මාසයක් කරලා බලන්න. ගෙදර ඉන්නකොට වැටෙන තැන නිින්ද යන නිින්දට ඇලිච්ච නිින්දෙන් බැට කන කෙනා එක මලක් පූජා කරන්න බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නිින්ද නැමැති අකුසලේ ප්‍රහාණය කළා සත්‍යයි 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 මට මේ කුසීතකම ප්‍රහාණය කරගන්න ආශිර්වාද ලැබේවා කියලා හැමදාම මලක් පූජා කරන්න. මාසයක් කරලා බලන්න. රාගය එනවා වැඩි නම් එක මලක් පිරිසිදු ලස්සන සුවඳ මලක් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ තියලා මේ හිත් ගඳ ගහන රාගය ඔබ වහන්සේ දුරින්ම දුරු කළා ප්‍රහාණය කළා සත්‍යයි 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 මගේ හිතේ රාගය ප්‍රහාණය කරගන්න පාලනය කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා කියලා මලක් තියන්න සුවඳ මලක් මගේ හිත සුවඳ හමාවා කියලා මාසයක් කරලා බලන්නකො මේක එක දිගට මතක හිතින් නැති අය ඒ වගේ තමන්ට තියෙන්නේ යම් අකුසලයක්ද තමන්ට හිතට වද දෙන්නේ යම් ප්‍රශ්නයක්ද බුදුරජාණන් වහන්සේට ගරු කරන්න වඳින්න පුදන්න සත්කාර කරන්න ඒ ප්‍රශ්නේ නැති වෙවි යනවා මම කියනවට කරලා බලන්න